මොනාද බොලේ මේ කොස්කොලයි පැණිපිට්ටුයි එක්ක හැදෙන කෑම? ඒ තමයි ගොටු පිට්ටු. අපි බලමු ගොටු පිට්ටු හදන්නේ කොහොමද කියලා. මේක හදන්න කොස්කොල ගොට්ටක් ඕනි කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. අපි කොස්කොල ගොට්ට හදන්න කොස්කොල ටික හොඳින් සෝද ගන්න ඕනේ. දැන් මම මේ කරන්නේ කොස්කොල ටික හොඳින් සෝද ගන්න එක. කොස්කොල ටික හොඳින් සෝදගෙන ඔන්න දැන් අපේ අම්මා හදනවා කොස්කොලෙන් ගොට්ටක්. ඔය විදියට නවලා අමු ඉරටු කෑල්ලකින් ගොට්ට ගැලවෙන්නේ නැති වෙන්න සෙට් කරගන්න ඕනේ. ඔය තියෙන්නේ හදාගනිපු කොස්කොල ගොට්ට. ගොටු ටික නම් හදාගෙන ඉවරයි. දැන් අපි බලමු පැණිපිට්ටුවට ඕනි පැණි පොල් හදාගන්න. දැන් මේ සීනි ටිකක් පුච්ච ගන්න තමයි යන්නේ. භාජනයක් ලිපේ තියලා සීනි මේස හැඳි 3ක් විතර දාගන්නවා. සීනි මේස හැඳි 3 දැම්ම විතරයි කළු වුණා දැක්කද? ඒකට හේතුව මේ ගෑස් ලිපෙන් මේනේ හදන්නේ දර ලිපේ. එතකොට ඉක්මනටම ගෙදර වැඩි කරගන්න අමාරුයි. ඒ නිසා තමයි ඉක්මනටම කළු වුනේ. දැන් නම් සීනි හොඳින් පිච්චිලා තියෙන්නේ. දැන් මේකට වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගත්තාම මේක කැටියක් වගේ වුණා. ඒ කැටිය හොඳින් දිය කරගන්න ඕනි. ওই වතුර ටිකෙන්ම දිය කරගන්න ඕනි. ඊට පස්සේ තමයි ඉතුරු සීනි ටික එකතු කරගන්න. දැන් ඉතුරු සීනි ටික එකතු කරගන්නවා. ඒ සීනි ටිකත් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න ඕනේ. දැන් මේ සීනි පැණි එකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. මේ විදියට බුබුලු දදා පැණි ටික නටද්දී පොල් ටික එකතු කරගන්න. ඔය විදියට පොල් ටික හොඳින් කවලම් කරගෙන පොල් ටික තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ කරාබුලට දෙකකුත් මේ පැණි පොල් එකට දාගන්නවා. දැන් නම් පැණි පොල් එක හරි රස පාටට පැණි පාටට තියෙනවා. දැන් බලමු අපි පිට්ටුව හදාගන්නේ කොහොමද කියලා. පිට්ටුවට පිටි කාලක් දාගත්ත භාජනයකට ඊට පස්සේ ලුණු චුට්ටක් දානවා. ඊට පස්සේ වතුර ටිකක් දාලා මේක වතුර චුට්ටක් දාලා මේක හොඳට අනා ගන්න. අනා ගන්නවා කියන්නේ රොටි අනනවා වගේ නෙමෙයි. අත සැහැල්ලුවෙන් රවුමට හොඳට කවලම් කරන්න තියෙනවා. පුංචි ගැට හිටින විදියට ඒ ගැට වෙනකන් ඔය ලොකු ගැට තියෙන නම් ඒව පොඩි කරලා පුංචි ගැට වෙනකන් මේක කවලම් කරන්න ඕනි. පුංචිම ගැට වෙනකන් ගැට කරගන්න ඕනේ හොඳටම. ඔය ලොකු ගැට නම් ඒව පොඩි කරලා පුංචිම ගැට වෙනකන් ගැට කරගන්න ඕනේ. මේ පිට්ටු ගැට කිරිල්ල නම් හැමෝටම කරන්න බෑ. දැන් ඔය පේන්නේ සීනි කැට වගේ තියෙනවා පිටලා නේද සීනි ටිකක් වගේ. ඒ වගේ පොඩියට කැට කරගන්න ඕනේ. දැන් අපි හදාගත්ත ගොටු ටික තමයි මේ. දැන් මේ ගොටු වලට ඉස්සෙල්ලම එක ගොට්ටක් අරගෙන මුලින්ම දානවා පිට්ටු වලින් චුට්ටක් අර පිට්ටු ගැට කරපු ඒවායින් චුට්ටක්. පිට්ටු කියන්නේ පිටි ගැට කරපු ඒවායින් චුට්ටක්. ඊට පස්සේ පැණි පොල් එකෙන් චුට්ටක් දානවා. ඊට පස්සේ ආයෙමත් අර පිටි ගැට කරපු ඒවායින් ටිකක් පැණි පොල් එක උඩින් දාගන්න. ඔය විදියට දාගෙන ඔය විදියට ඔක්කොම දාගන්නවා. දැන්
මං ගාව තිබිච්ච ගොටු ටිකට ඔක්කොම පුරවගෙන තියෙන්නේ. දැන් මේක ස්ටීම් කරගන්න ඕනි විනාඩි 30ක්. ලිපේ තියලා ස්ටීම් කරගන්නවා. දැන් ලිපේ තියලා විනාඩි 30කින් පස්සේ තමයි මම මේ බලන්නේ. එතකොට කොස් තඹපු සුවඳක් තමයි එන්නේ. ඇත්තටම පුදුම සුවඳයි. කොස් කොළ නිසා කොස් තඹපු සුවඳක් තමයි එන්නේ වැඩිපුරම. එතකොට දැන් මේ ටික හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් අපි ලිපෙන් බාගන්න. බාගත්තට පස්සේ මේ තමයි මගේ ගොටු පිට්ටු ටික. ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි. අඩු වියදමින් හදා ගන්නත් පුළුවන්. බලන්නකෝ එකක් මම ගලවලා පෙන්නන්නම්. යටින් සුදු පාට, මැදින් දුඹුරු පාට, ආයිමත් උඩින් සුදු පාට. හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසයි. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි.